මේ තමයි 2001 අවුරුද්දේ කුම්භ උත්සවය. ප්‍රයාග්‍රාජ් වල තිබුණු උත්සවය. හැම ප්‍රාන්තයකින්ම මිනිස්සු ලක්ෂ ගණන් මේ උත්සවයට එනවා. හැම ආගමකම ප්‍රධානී, ධර්මාචාර්යවරු, ධර්ම ප්‍රචාරකයන්, අනුප්‍රාප්තිකයන් සහ ආගමික නායකයින් මේකට එනවා. හැබැයි මේ සැරේ මේ උත්සවය වෙනස්ම ආකාරයක එකක්. ඒකට හේතුව තමයි ධාර්මික ගුරුවරුන්ගේ සංගමය තමයි මේ අවස්ථාවේදී මුල් වෙන්නේ. Samsung වෙන්න. ඇයි මේ හැමෝම මේ වගේ මෙතනට කැඳවලා තියෙන්නේ? මොකද්ද හේතුව? මීට කලින් අපි දිනයක් තීරණය කළා. ඒ දවසේ තමයි අපි හමුවීම යොදාගත්තේ. හරි අපි හැමෝම මෙතෙන්ට රැස් කරන්න හේතුව මොකද්ද? මොකක්ම හරි හේතුවක් ඇති නේද? ඒ මොකක් හරි විපතක් සිද්ධ වෙලාද? තාම විපතක් සිද්ධ වුණේ නැහැ. සිද්ධ වෙන්නයි යන්නේ. හැමෝම දැන් වාඩි වෙන්න. වාඩි වෙන්න. මට සමාවෙන්න හදිස්සියෙම මේ විදිහට හැමෝම මෙතෙන්ට කැදෙව්වට. අපි එක එක ආගම් අදහන අය. හැබැයි එකම රටක අය. හැමෝගෙම අරමුණ එකයි. මේ රට රැක ගන්න එක. හතුරන්ගෙන් රට බේර ගන්න එක. අතීතයේදී සතුරු අපේ රට ආක්‍රමණය කළා. අපේ අය මැරුවා. ඒ හැම වෙලාවකම අපි අපේ රට බේර ගන්න ක්‍රමයක් හොයාගත්තා. අපි සටන් කළා. එක එක අහිතකර ග්‍රහ බලපෑම් මේ ලෝකෙට බලපානකොට මේ ලෝකේ හැම තැනකම ප්‍රශ්න ඇති වෙනවා. හැබැයි ඊට කලින් තාරකාවලින් අපිට එක එක ඉඟි දෙනවා. ඒකයි අපි අද මෙතන ඉන්නේ. ආපහු විපතක් වෙන්නයි යන්නේ. මොන වගේ විපතක්ද? තාම එහෙම දෙයක් පටන් අරගෙන නැහැ. හැබැයි ළඟම එනවා. අවුරුදු 24ක් තියෙනවා. ඔයා කොහොමද එහෙම දෙයක් කියන්නේ? මම නෙවෙයි. ග්‍රහචාරයක කියන්නේ. බ්‍රහස්පති ග්‍රහය අවුරුදු 12ක් භ්‍රමණය වුණාට පස්සේ වෘෂභ රාශියට ඇතුල් වෙනවා. එතකොට සූර්යයා මකර රාශියට ගමන් කරනවා. අන්න එතකොට ප්‍රයාග්‍රාජ් වලට ඒ වෙලාවෙදිම කුම්භ මේලාව ඇති වෙනවා. මේ කුම්භ මේලාව ස්ථාන 4කට බලපානවා. අලහබාද්, නාසික්, උජ්ජයින්, හරිද්‍රාවාර. ඉතින් අවුරුදු 12කට පස්සේ උදා වෙන මේ කුම්භ මේලාව මහා කුම්භ මේලාවක්. මහා කුම්භ මේලා 12කට පස්සේ, ඒ කියන්නේ අවුරුදු 144කට පස්සේ උදා වෙන්නේ මහා කුම්භ මේලාවක්. මේ 2001 අවුරුද්ද 2025 අවුරුද්ද වෙනකොට මහා කුම්භ උත්සවය එනවා. අන්න එදාට විනාශයත් ආරම්භ වෙනවා.
ගැටුම් ඇති වෙන්න පුළුවන්. අපිට සතුරු දේශයක් එක්ක. සතුරු දේශවලින් අපිට හැමදාමත් ප්‍රශ්න ඇති වුණානේ. හරි. හැබැයි මේ ප්‍රහාරය ගොඩක් භයානක වෙන්න පුළුවන්. තව අවුරුදු 24කට පස්සේ ඇති වෙන අනතුරක් ගැන ඔයා කොහොමද මෙච්චර විශ්වාසකින් කතා කරන්නේ? මං ඉගෙනගත්ත විෂයන් අනුව මට හැකියාවක් තියෙනවා. මම කරන පරීක්ෂණ අනුව අනාගතේ මේ රටේ සිද්ධ වෙන දේවල් ගැන කියන්න. මිනිස්සුන්ට හදහනක් තියෙනවා වගේම හැම රටකටම හදහනක් තියෙනවා. මේ රටේ හදහන බැලුවාම මම තේරුම් ගත දේ තමයි අපේ රටේ දියුණුවට සංවර්ධනයට හුඟක් රටවල් බාධා කරනවා. ඉතින් මගේ මේ අදහස ඔප්පු කරන්න මම දකුණු ಭಾರತයේ තියෙන විශේෂ නාඩි දේවාලයට ගියා. එතන අගස්ත ඍෂිතුමාගේ නාඩි වාක්‍ය පුස්කොළ පොත් තාමත් තියෙනවා. ඒ පුස්තකවල මගේ ඔබේ අපි හැමෝගෙම අනාගතය අතීතයේ හැම දෙයක්ම තියෙනවා. අපේ රටේ අනාගතයක් තියෙනවා. හැම දේශයකම අනාගතය ගැන මේකේ පැහැදිලිව ලියවිලා තියෙනවා. මේක නම් ඇත්තටම පුදුමයි. ඔබතුමාගේ සොයා ගැනීම හරියටම හරි. ග්‍රහචාරයට අනුව මහා කුම්භ මේලා දෙකකට පස්සේ එන්නේ අවුරුදු 24කට පස්සේ අපේ ಭಾರತයට මහා භයානක අනතුරක් සිද්ධ වෙනවා. නාඩි වාක්‍යයට අනුව 2025 දී දකින්න ලැබෙන මේ ග්‍රහ පිහිටීම ඒ වගේම දශාවන් මහ දශාවන් ඒ ආකාරයෙන්ම අපි දැක්ක මහාභාරත යුද්ධයේ අවස්ථාවේදී ආපහු දැක්කා දෙවන ලෝක යුද්ධයේ අවස්ථාවේදී දැන් නැවත වරක් 2025 දී විනාශය සිද්ධ වෙන්නේ තව අවුරුදු ගණනකින්ද? එතකොට අපි යකෙන්ද මේ මොකටද? ඒකට හේතුව ඒ මහා විනාශය දැනටමත් අපේ රටට ඇතුල් වෙලා ඉවරයි. ඒ සටන ඒ ප්‍රහාරය තව අවුරුදු 24කට පස්සේ සිද්ධ වෙනවා. ඒකට සම්බන්ධ අපේ සතුරු රටවල ඔත්තුකාරයෝ දැනටමත් අපේ රටට ඇතුල් වෙලා ඉවරයි. දේශ සීමාවලින් අපිට දැනටමත් තොරතුරු ලැබිලා තියෙනවා. සතුරු දේශ සීමා හරහා අපේ රටට ඇතුල් වුණා කියලා. නිම්රත්, ඔයා තාම ඔය ටික පැත්තට ඉවර නැද්ද? ඔන්න කුමුස්සේට ගියාට පස්සේ අරක නෑ මේක නෑ කියලා එහෙම කියන්න එපා. අනේ පරමේ පොඩ්ඩක් කියවන්න නැතු ඉන්න. ඔයා තමයි මෙතන ඔක්කොම පටලවන්නේ. එහෙම නෙමෙයි යන්නේ ඉතින්. හරිම වෙලාවට ගිහිල්ලා පුතාගේ කේක් එක කපන්න ඕනේ. කුඹුත්සලට යන්නත් තියෙනවා. ඉක්මන් කරන්න. මට තමයි කරන්නේ. මේ වෙලාවේ කවුද අපේ ගෙදර බෙල් එක ගහන්නේ? අනිවාර්යෙන් දොස්තර මහත්තයා වෙන්න ඇති. එයා හොඳටම පරක්කුයිනේ. ඉන්න මම බලන්න. ඔයාලා කවුද බැලුවේ? කුම්භ උත්සවයට යන්නේ. බොහොම තිබහයි. වතුර ටිකක් දෙන්න. ඔයාලා කුඹුත්සෙවට යන ගමන්ද? අරගුණ තත්ත්වය එච්චර හොඳ නෑ. එන්න ඇතුළට. අපිත් ඒකක් බියලා යමු. අපිත් මේ එහි යන්න ලෑස්ති වෙනවා. එන්න ඇතුළට. එන්න. එන්න වාඩි වෙන්න. ඔයාලා අපේ රටේ අය නෙවෙයි නේද? කොහොම හිටපල්ලා උඹලා ඔක්කොම බබ. ප්‍රහාරය ආරම්භ වෙලා ඉවරයි. හැබැයි රටේ නියම විනාශය ආරම්භ වෙන්නේ 2025 අවුරුද්දේදී. ඉතින් ඔය වෙන්න යන මහා විනාශයෙන් අපිව බේරගන්න කෙනෙක් ඉන්නවද? ඔව් කෙනෙක් ඉන්නවා. හැමෝම බේරගන්න එයා එනවා. එයා කියන්නේ කවුද? අපේ රට උතුම් දේශයක්නේ. රටට අනතුරක් වෙනකොට හැමදාමත් විශ්ණු නැත්තම් ශිව වෙන රූපයක් මවාගෙන අපි අතරට ඇවිල්ලා රට ආරක්ෂා කරනවා. ඒ වගේම අපේ ආරක්ෂාවට එයාව අපි අතරට එවනවා. කාවද? එයා අනිවාර්යෙන්ම එනවා. සතර දිශාවෙන්
තුන් ලෝකයෙන්ම මහා බලවන්ත දුෂ්ට සේනාවක් ඇවිත් එයා ඉදිරියේ එයාට විරුද්ධව හිටගත්තත් කොහොමටවත් එයාව නවත්තන්න බෑ.